කතා කරමු අද මවුස් එක ගැන. මේ මවුස් එක යට ඔයාට පේන රතු පාට ආලෝකයත් එක්ක සෙන්සර් එකක් වැඩ කරනවා. මේ සෙන්සර් එක පාවිච්චි කරලා තමයි මවුස් එක පරිගණකයට දත්ත යවන්නේ මවුස් එක මොන දිශාවටද චලනය වෙන්නේ කියලා. ඉතින් මේ මවුස් එක අතර ගත්තට පස්සේ වම් පැත්තේ තියෙනවා left click button එක. දකුණු පැත්තේ තියෙනවා right click button එක. මේ දෙකම අතර මැද්දේ තියෙනවා scroll button එක. මේ ස්ක්‍රෝල් බටන් එක ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩට පල්ලෙහාට කරකවලා අපිට එක එක දේවල් කරගන්නත් පුළුවන්. අපි දැන් ප්‍රායෝගිකව බලමු මේක කම්පියුටර් එක ඇතුළේදී වැඩ කරන්නේ කොහොමද කියලා. අපි දැන් මේ ඉන්නේ ඩෙස්ක්ටොප් එකේ. ඔයාලට දකුණු පැත්තෙන් පේනවා මවුස් එක ක්ලික් කරද්දී ඩෙස්ක්ටොප් එකේ මේක වැඩ කරන විදිය. මවුස් එකේ වම් පැත්තේ බටන් එකෙන් අපිට එක ක්ලික් එකක් දැම්මොත් අපි ඒක සිංගල් ක්ලික් කියලා කියනවා. වම් පැත්තේ බටන් එකෙන් එක ළඟ ක්ලික් දෙකක් කරොත් ඒක අපි ඩබල් ක්ලික් එකක් කියලා කියනවා. එතකොට රයිට් ක්ලික් එකෙන් අපිට ලැබෙන්නේ විකල්ප මෙනු එකක්. ඒ කියන්නේ ඔප්ෂන් ලිස්ට් එකක්. අපි කොතනට හරි ගිහිල්ලා යම්කිසි අයිකන් එකක් උඩ නැත්නම් ඩෙස්ක්ටොප් එක මත නැත්නම් ෆෝල්ඩර් එකක් ඇතුලේ රයිට් ක්ලික් එක එබුවොත් අපිට ලැබෙන්නේ ඔප්ෂන් ලිස්ට් එකක්. ඒ අපි ක්ලික් කරපු අයිකන් එකට අදාළව නැත්නම් ඩෙස්ක්ටොප් එකට අදාළව විකල්ප ලයිස්තුවක් තමයි අපිට හම්බ වෙන්නේ. ඊළඟට තියෙන ස්ක්‍රෝල් බටන් එක. මෙන්න මේ විදිහට ස්ක්‍රෝල් බටන් එක උඩට පහළට කරකවද්දී වෙබ්සයිට් එකක් ෆෝල්ඩර් එකක තියෙන විස්තර මොකක් හරි වර්ඩ් ෆයිල් එකක් වගේ දෙයක් ඔයාට උඩට පල්ලෙහාට මූව් කරලා බලන්න හැකියාව තියෙනවා. සිංගල් ක්ලික් එක පාවිච්චි කරලා අපිට මේ විදිහට යම් කිසි කොටසක් සිලෙක්ට් කර ගැනීමටත් හැකියාව තියෙනවා. දැන් අපි බලමු සිංගල් ක්ලික් එකක් වැඩ කරන්නේ කොහොමද සහ ඩබල් ක්ලික් එකක් වැඩ කරන්නේ කොහොමද කියලා. ඩබල් ක්ලික් එකක් මෙන්න මේ විදිහට ෆෝල්ඩර් එකක් මත හෝ අයිකන් එකක් මත මවුස් එක තියාගෙන දෙපාරක් එක ළඟ ඉක්මනින් ක්ලික් කරොත් ඔයාලට පුළුවන් ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න නැත්නම් අයිකන් එකක් ඕපන් කරගන්න යම් කිසි මෘදුකාංගයක් විවෘත කරගන්න භාවිතා කරන්න පුළුවන්. මේ වීඩියෝ එකේ පේන විදිහට ෆෝල්ඩර් එක ඇතුළේ රයිට් ක්ලික් කරත් ඔයාලට හම්බ වෙන්නේ වෙනස් මෙනු එකක්. ඩෙස්ක්ටොප් එක මත රයිට් ක්ලික් කරොත් හම්බ වෙන්නේ තවත් මෙනු එකක්. ටාස්ක් බාර් එකේ හෝ අයිකන් එකක් මත රයිට් ක්ලික් කරොත් ඔයාලට හම්බ වෙන්නේ වෙනස්ම මෙනු එකක්. ඉතින් අපි මේ රයිට් ක්ලික් කරන ස්ථානය අනුව ඒකට අදාළව වෙනස් විකල්ප තමයි අපිට හම්බ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු drag and drop කියන්නේ මොකක්ද කියලා. එහෙම නැත්නම් ඇදගෙන ගිහිල්ලා තවත් තැනකින් අතාරින එක. අපි බලමු දැන් මේක කොහොමද කරන්න කියලා. ඒක කරන්න තියෙන ක්‍රමය තමයි එක තැනකින් ක්ලික් කරගෙන ඇදගෙන ගිහිල්ලා left click එක ක්ලික් කරගෙන ඇදගෙන ගිහිල්ලා තවත් ස්ථානයකදී අතාරිනවා. දැන් බලන්න මම මේ එක ෆෝල්ඩර් එක ඇතුලෙන් අරගෙන ගිහිල්ලා ඩෙස්ක්ටොප් එක මත අතාරිනවා. ෆෝල්ඩර් එක මම ක්ලික් කරගන්නවා left click එකෙන් ඇදගෙන ගිහිල්ලා ඩෙස්ක්ටොප් එක මත අතාරිනවා. මේ විදිහට මම මේ ඔක්කොම ඔයාලට කරලා පෙන්නන්නයි හදන්නේ. දැන් මේ විදිහට මම ඒ ටික ඔක්කොමයි තිබ්බ තැනටම ගෙනල්ලා අතාරිනවා. මේකට අපි කියනවා drag and drop කියලා. ඉතින් මේ ක්‍රමය නිසා කම්පියුටර් එකේ වැඩ කරන්න ඉතාම ලේසියි. අපිට ඉමේජ් එකක් නැත්නම් සින්දුවක් එක තැනකින් තවත් තැනකට මාරු කරන්න, ඩිලීට් කරලා දාන්න, ඩිලීට් කරපු එකක් ආයෙ රීසයිකල් බින් එකෙන් එළියට ගන්න, එක ෆෝල්ඩර් එකක ඉඳලා තවත් ෆෝල්ඩර් එකකට වෙන දත්තයක් මාරු කරන්න, පෙන් ඩ්‍රයිව් එකක වගේ තියෙන දෙයක් කම්පියුටර් එක ඇතුළට ගන්න අපිට මේ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් මතකතුව අපේ channel එක subscribe කරලා තියාගන්න.